ඔන්න අද වෙනද වගේම උදේ පාන්දර නැගිටලා අපි යන්නේ කල්පිටිය. තාම මොන මොදලක් නැහැ. උදේ පාන්දර නැගිට ගමන් පරක් වෙලා ඉන්නේ දැන්. ඒ ඉන්න ඩග්ගල වීඩියෝ එක කරා. ඉතින් පස්සේ අයියා මගේ එනවා ඇති. ඉතින් අපි යමු වෙඩි කතන්දර නැතුව කල්පිටිය මේ ට්‍රැවල් පස්සේ අයියා යමු වීඩියෝ එක. කොච්චි වෙලා ඉන්නවා කොච්චි කඩේ සෙට් එක මායි අද කොඩ්ඩු නෑ අද මල්ෂාන් ඉන්නේ තැඹිලි වීඩියෝ එකේ හිටියේ. ඉතින් ඔන්න අපි ඉන්නවා මේ ඇවිල්ලා සෙට් එක කොච්චි කඩේ අපි කොච්චි කඩේ සෙට් එක ගවඩලා ඉන්නවා. දැන් පස්සේ අයියා එනවා කිව්වා. ඉතින් පස්සේ අයියා ආවම පස්සේ එනකොට අපි යනවා හින්ද වලට මම ඉස්සල්ලාම පෙන්නන්න ඕන මේ බයිසිකලේ මීටර් එක කීයද කියලා. දැන් මේ සතියේ යන්න හිටියා යන්න හම්බුන්නේ නෑ කෝටුඩුගේ පොඩි කේස් එකක් ඇවිල්ලා බයික් එකේ ඒ හින්දා කෝටුඩුවට මෙදාපාර එන්න හම්බෙන්නේ නෑ කිව්වා. ඉතින් දැන් අද යනවා. ඉතින් ගිය හතේ 2000ක තෙල් ගැහුවා. ඒ තෙල් තාම තියෙනවා. ඉතින් ඒ තෙල් වලින්ම තමයි අද යන්නේ. තෙල් ගහන්නෙම නෑ අද. බලනවා කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා ඒ තෙල් වලින්. සාමාන්‍යයෙන් ඒ සතියේත් හොඳටම දීව මම බයිසිකලේ. බලමුකෝ අපි දැන් පස්සේ එනකොට. බයිසිකලේ මීටරය ඇවිල්ලා 6178යි මම තෙල් ගහන්නේ අද. බයිසිකලේ අතර නැත කරා මගේ බයිසිකලේ එරෙනවා මේ පාර. පස්සේ අයියලා අන්න අර හරියේ ඉන්නවා. වලට වෙන්නනම් මම බීච් එක මේ පැත්තේ. මරු අපි ඉන්නේ මේ කල්පිටිය එක කෑල්ලක ඉන්න දැන්. යන්නත් ටිකක් අමාරුයි කටු වගේ මොනවද මන් දැනෙනවා. සපත්තු දෙකක්ම තමයි මේකට හරියන්නේ. අපේ ඉතින් සපත්තු එක දානවා වෙන්නේ නැහැ. මේ නෝමල් ලාවේ නෝමල් කියන්නේ මේ සෙරප්පු දාලා ආවේ. ඉතින් මේ ලස්සනයි මේ පැත්ත. මේ තියෙන්නේ ආට පේනවා ඇති හයිලැක්ස් එකක් ගියා ඉස්සරහා අපිට ඉස්සරහින්. අපි අර කෙරවලටම යන්න තමයි හිතන් ඉන්නේ. අර ඈත අන්න අර ඈත කෙරවලටම අපි යන්න හිතන් ඉන්නේ. මේ අපි මොකද වෙන්නේ කියලා තව ඉස්සරහට.
පැල්ල වැඩි. මේ හැටියක් යන්න අමාරුයි ඒ හින්දා. බීච් එක පැත්තට අපි පොඩ්ඩක් යනවා. බීච් එක පැත්තට ගිහලා බලමු මොකද තත්ත්වය පැත්තේ මොකද වෙන්නේ කියලා. මේ කැමරා එකේ මේ පැත්තෙන් පේනවා මේ අයිනට වෙන්න වගේ පොඩි කළු පාට පැල්ලමක්. ඒක වැඩි හිතන්න එපා. එතන මොකක් හරි එතන තියෙනවා මං හෙව්වට ඒක හොයාගන්න බැරි වුණා. ඒක අයින් කරගන්න බැරි වුණා. ඉතින් මේ මොහොමම මේව කරා මේ තියෙන්නේ ඒකට බීච් එක. ඉස්සල්ල නතර කරේ අන්න අර ඈත අන්න අර හරියේ අර ගෙවල් වගේක් පේන්නේ අන්න අර ඈත ඒ හරිය මෙන්න මේ හිට වෙන්න නතර කරේ ඉතින් ගොඩක් දුර ආවා දැන් තව ටිකක් යන්න අර කෙරවලට නිකන් අන්න අර හරිය ට්‍රැක්ටරුත් එනවා ට්‍රැක්ටර වලට නම් යන්න පුළුවන් ඉස්සරහා ගියා හයිලැක්ස් එකකුයි නවාරයකුයි ඉතින් ඒ වලට නම් සාමාන්‍ය යන්න පුළුවන් අවුලක් නැහැ මාර ලස්සනයි ඉතින් මුහුද එහෙනම් අපි යන් ඉස්සරහට පස්සේ යන්නේ නේද? I'll be honest, I dream about how we meet and everything just feels so right. All this time and you just feel like you still want me to. You still want me to. යකාගේ බඩි පෙළ ගියාටත් වඩා දරුණුයි වගේ මට පේන්නේ. පේනවනේ පස්සේ අයියා. මෙහෙ එරෙන්නේ ඔය පැත්ත එරෙනවා. වීඩියෝ දාන්න ලස්සන වීඩියෝ දාන්න. ගයිස් පස්සේ ගියා. අපි එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එක දෙනින් කට් කරනවා. ඉස්සරහට ගිහලා බලමු. පස්සේ යලා ගියා මොකද වෙන්නේ කියලා. ඒ වලට පේනවා ඉතින් අතන සුට්ටු කට්ටියක් ඉන්නවා. කට්ටිය ඈත නානවා. ලස්සනයි ඇත්තට මුහුද වෙරළ. රොබින්සන් අන්දරේකේ වගේ ඔයාලට පේනවා ඇති. මේක නම් ඇත්තටම ඉතින් කියලා වැඩක් නැහැ. ඉතින් ආයේ මේ ගැන මාරම ලස්සන අපි හිතන් ඉන්නවා එනකොට මේ හරිය නාන්න. ඉතින් මෙතන ඉන්න පස්සේ අයයි මල්සාණී ඉන්නවා මෙතන. අපි බයිසිකල් කොළුණු පේනවා නැත. යන්නේ. මේකට මෙතන නානවා අපි ඔයාලට පෙන්නන්න නානකොට වතුරට බහැලම නාලා පෙන්නන්නම් කැමරාවත් අරගෙන. එහෙනම් අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලා ගන්න. ඉතින් guys අපිට බයිසිකල් යන්න බෑ. බයිසිකල් අපි අතන දැම්මා. ඉතින් අපි පයින් යනවා. අපිට
ගේම් අතාරින්නේ නැහැ. අපි තව ටිකක් ගියා නම් ක්ලච් ප්ලේට් එකට එලින්න ක්ලච් ප්ලේට් එක ගෝන්. ක්ලච් ප්ලේට් එක ගියා. ක්ලච් ප්ලේට් එක ගියා කියලා. මේ බයිසිකලේ මේ හරියට ගියා නම් ඉවර ගමන. බලන්න මේ දකින්නකොට කොහොම මොනවද මතක් වෙන්නේ බලන්න නිකන් අර රොබින්සන් නන්දරේගේ නිකන් සීන් එක මතක් වෙනවද කියලා බලන්න ඕගොල්ලෝ නිකන්